lens. රිලා ප්‍රශ්නේ නම් ඉවර කරයි නේද? ඔය රිලා ප්‍රශ්නේ අපි දන්නේ නැහැ රිලව් ගණන් කරන්නේ විකුණන්නද කියලා. නේ? සමහරු ගම්වලයි කියනවා මේ රිලව් අපේ පහුගිය ආණ්ඩුවේ රිලව් ලක්ෂයක් චීනයට යවන්න හැදුවා. මේ හරියට ගාන බල්ලේ වල ගාන කතා කරගන්න හදන එකක්ද කියන එකත් දැන් අපි විශ්වාසයට අවිල්ලා තියෙනවා. News lens. කරන කාලෙවත් නොකියපුවා තමයි අද එළියට ඉතින් ආණ්ඩුවත් අසරණ වෙලා තියෙන්නේ. ආණ්ඩුව බඩලන්නේ ඝාතකයා කිව්වෝ දැන් කියනකොට ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා 2005 උදව් කෙරුවා. 52 ආණ්ඩුව දවස් 52 ආණ්ඩුවේදී උසාවි ගිහිල්ලා ඒ ආණ්ඩුවට උදව් කෙරුවා. ඉතින් මේව නෙමෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දේ තමයි ඒ ආණ්ඩු දුන්න පොරොන්දු ඉටු කිරීම තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජීවන වියදම. ඊළඟ උපාදානට රැකී ආරක්ෂා. තරුණ පරම්පරාවට රැකී ආරක්ෂා. නේද? මේවා තමයි ඊළඟ ගමේ සංවර්ධන. මේවා තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට මේවා ඔක්කොම නිකන් తాවකාලික දේවල්. සමාජ මාධ්‍යයට හොඳයි తాවකාලිකව. ආණ්ඩුවට හොඳයි දවස් 7ක් ගෙවන්න නේද? බාර් ලයිසන් ගැන කතා කරුවා දවස් 7-8ක් නේ? ගෙවල් ගිනි දීපුවා ගැන දවස් 7-8ක් කතා කරුවා. ඊළඟට බටලන්ද ගැන කතා කරනවා නේ? මහින්ද මහත්තයා ගෙදර ගැන ඒකේ වර්ගාඩි ගාන වර්ගාඩි 30000ක් තියෙනවා කියනවා. ඊළඟට තව ඇමති කෙනෙක් කියනවා වර්ගාඩි 65000ක් තියෙනවා කියලා මුළු රටේ. නේද? එනිසා මේවා නෙමෙයි ජනතාවට දුන්නු පොරොන්දු දෙන ජනතාව සතුටු වෙනවා. එනතයි ජනතාව කිසිම ආණ්ඩුවක් එක්ක ඉන්නේ අපේ ආණ්ඩුවක් එක්කත් එහෙමයි අනිත් ආණ්ඩු වලටත් ඒක තමයි වෙන්නේ. බුදුම කියන්නේ මේ සතියෙන් සතියේ දෙන්නේ ටෙලිනාට්‍යද මේවා? ටෙලිනාට්‍ය. බුද්ධිමත් ජනතාව මේවා දිහා බලාගෙන ඉන්න උපහාසාත්මක බලාගෙන ඉන්නේ. මේ තමයි ඇත්ත. මේවා ටෙලිනාට්‍ය. ඊට වැඩිය පරිණත ආණ්ඩුව පරිවර්තනය කියලා තමයි ජනතාව ගිහිල්ලා අර නිරෝෂන් කියපු රැල්ල නැත්තම් මෙතුමා කියපු රැල්ල මේ ආවේ පරිණත ආණ්ඩුවක් බලාගෙන. පරිණත කතා දැක්ක ඉන්න ඒතුවා පරිණත ආණ්ඩුවක් කියලා. ඊළඟට උගත්තු බුද්ධිමතු මහාචාර්යෝ නේද? ඕන් හරහා පරිණත මඩ ගහන ආණ්ඩුවක් නෙමෙයි. පරිණත විදියට වැඩ කරන ආණ්ඩුවක් බලාපොරොත්තු. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් මහාචාර්යවරුත් අන්තිම බලන් ගියාම පොර මහාචාර්ය පත්තින් ගත්තයි තමයි මේ නම් විකුණලා ජනතාව මුලා කරලා ඡන්ද ගත්තයි ආවේ කියන එක පළවෙනි මාසෙ ඉදිරිපත් වුණා. ඉතින් ඒ නිසයි මම කියන්නේ පරිණත ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන පරිණත විදියට වැඩ කරන ආණ්ඩුවක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කරන්නේ දක්ෂම බලපොරොත්තුවක් තියෙන ඒ වගේම දක්ෂම අපේක්ෂක ටික තමයි අපි මේ වාරේ ඉදිරිපත් කරන්නේ. මේ වගේම අපේ මේ හැම ප්‍රාදේශ සභාවකටම 135 විතර අපි දාන්නේ අලුත් අපේක්ෂක. තරුණ සහ කාන්තාව වැඩි කරන දිනවා. ඒ වගේම බලපොරොත්තුවක් තියෙන කලපොරොත්තුවක් තියෙන වැඩ කරන්න ඒ වගේම ජනතාවගේ අවශ්‍යතාවය අඳුරන අයත් අපි දාලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට පළපුරුද්දක් නැද්ද? ඒක තමයි නේ පේන්නේ එක නේද? පළපුරුද්දක් නැතිකම නේද මේ හවසට ඕගොල්ලන්ගේ නාලිකාවල් වල අප්‍රසාදයට පත් වෙන විදිහට ජනතාව විසින් ප්‍රකාශ ඉදිරිපත් වෙන්නේ පළපුරුද්දක් නැතිකමනේ. දැන් බුදුමා ඉතින් මැතිවන්න සන්දානගත වෙනවද බුදුමා තනියම තරම් කරනවද බුදුමා? තනියම තරම් කරනවා. සන්දානගත වෙන්න වෙලාවක් එනවා. ජාතික මැතිවරණයක් කෙනෙකුට තමයි සන්දානගත වෙන්නේ. මේවා තම තමන්ගේ පක්ෂ විසින් තමයි ඒ අපේක්ෂක ඉදිරිපත් කරන්නේ. සමහර අය නැති නිසා ලොකු සන්දානගත වෙනවා. දුරේට අපේක්ෂකයෙක් නම් කරලා තියෙනවද? නෑ අපි නම්. අපි දෙන්නේ වඩාම වැඩි ප්‍රතිශතයක් ගන්න පුළුවන් දක්ෂ වැඩ කරන්න පුළුවන් අය තමයි අපි නගරාධිපතිවරු ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට පත් කරන්නේ.